බලලි ඉවරලා බෙදන්න උන තැන් වලට යාලා බෙදනවා රජය හරහා. මේක පෞද්ගලිකව කරන්න බෑ කියලා තමයි කියන්නේ. කේස් එක දරුණු වෙලා තියෙන්නේ අපිට අයින් කරගන්න කිව්වා මේ වෙනකොට මේක ආණ්ඩුවෙන්ද මොකෙන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද කියලා අපි එහෙම දන්නේ නැහැ. අපි ලොකු දෙයක් දන්නේ නැහැ. නමුත් ඒ වුණාට මේ වෙලාවේ කරදරයක් වෙලා තියෙන නිසා තමයි අපි මේක මේ වෙලාවේ පටන් ගත්තේ. නමුත් ඒ වුණාට මේක මේ වෙනකොට එක්කෙනෙක් ඇවිල්ලා ඉවරලා මේක පොඩ්ඩක් නතර කරන්න අරගයි මේකයි ගොඩක් කතන්දර මෙතන වුණා සිද්ධ වුණා. අපි නමුත් වැඩේ පැයට දෙකට අපි ලස්සනට වැඩේ කරා. ගොඩක් බඩුමලු එකතු වුණා. ඒ වගේ මිනිස්සු සෑහෙන දැනුවත් වුණා. මේක අතර ඇල්කඩුවට තමයි අපි මේක මේ ලෑස්ති කරේ. නමුත් ඒක අපිට මේක මේ වෙලාවේ නතර කරන්න වුණා. මේක දේශපාලන කේස් එකක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මොකක් හරි කේස් එකක්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒ වුණාට වැඩේ නතර කරලා ඉවර වෙලා දැන් අපි යටවත්තේ රාහුල කියලා හාමුදුරුවෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ට මේ ටික බාර දෙන්න තමයි ලෑස්තිය. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ත් ඇවිල්ලා මොනවද ටිකක් කිව්වා අපිට. සමහරක් වෙලාවට ඒ කට්ටිය ආණ්ඩුවෙන් අද දාපු රූල්ස් වගේක් තමයි මම හිතා අද ඊයේ දාපු රූල්ස් වගේක් අපි දන්නේ නැහැ. ඉතින් ඒක මේ වෙලාවේ කරදරයක් වෙලා තියෙන නිසා තමයි අපි මේ වැඩේ කරලා තියෙන්නේ. කරේ. ඉතින් මේ ඇත්තට මේ පැත්තට යන්න බෑ කියලා කතන්දරයක් තියෙනවා. ඒ කතාව නිසා තමයි අපි මේ වැඩේ ඇත්තටම පටන් ගත්තේ. මොකද අපිට සිග්නල් තිබ්බේ නැහැ, ලයිට් තිබ්බේ නැහැ, කිසිම දෙයක් තිබ්බේ නැහැ. තිබ්බේ නැති වෙලාවෙදී අපිට කෙල්ල වෙලා තියද්දි අපිට මුකුත් කරන්න බෑනේ ඇත්තටම. මගේ පේජ් එකෙන්වත් කිසිම වැඩක් වුණේ නැහැ මේ දවස් ටිකේ. ඒක නිසා තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් පටන් ගත්ත වැඩේ සාර්ථකව 100ට අපි මේ පැය දෙකට තුනට 150ක විතර මේක කරානේ. හොඳට වැඩේ කරානේ අයියා. වැඩේ කරා නමුත් ඒ වුණාට අපිට අවුල් වුණානේ. බ්‍රෝ අවුලෙන් දින්නේ අවුල් වෙන්න එපා. අවුලෙන් දින්නේ නෑනේ. අවුල් වෙන්න දෙයක් නැහැ. අපි කොහොම හරි මේක අර ලියුමක් ගත්තේ නැති කතන්දරයකුත් තියෙනවා. අපි ඒක දන්නේ නැහනේ. අපි මේ වෙලාවේ නමුත් ඒ වුණාට මේක කර යුතු දෙයක් නිසා අපි මේක මේ වෙලාවේ කරේ. අවුලන්නේ පොඩි දුකක් තියෙනවා. වැඩේ හරියටම කරගන්න බැරුණා හවස් වෙනකම්. මිනිස්සු තාම ගොඩක් ගෙනල්ලා දෙනවා බඩු මළු අරවා මේවා ගොඩක් ගෙනල්ලා දෙනවා. ගෙනත් දෙනකොට දැන් මේක එකපාරටම නතර කරාට පස්සේ අපිට බණී දන්නෙත් නැහැ. මොකක් හරි කේස් එකක් දායි දන්නෙත් නැහැ. අපි ඒකට මොකක් හරි සොලියුෂන් එකක් දෙන්නම්. අයියා එහෙම වුණොත් මේ හදිස්සියවත් බඩු ගෙනාවොත් එම් බාර දෙන්නේ මොකද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඔව් අපිට ෂුවර් නෑ. නමුත් අපිට අපි අරින්න වෙන කවුරු ෂුවර් නෑනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමයි පෞද්ගලිකව හරි ගෙනල්ලා බාර දෙන්නේ කියලා කියන්නේ. යාලා බලලි ඉවරලා බෙදන්න උන තැන් වලට යාලා බෙදනවා රජය හරහා. මේක පෞද්ගලිකව කරන්න බෑ කියලා තමයි කියන්නේ. ඔව් අන්න එහෙම කතන්දරයක් තමයි කියන්නේ. අපි ඉතින් වැඩේ කරගෙන ගියා. ගොඩක් දුරට සාර්ථක වැඩේ කරා. ඇත්තටම පැය දෙකකට තුනකට වගේ තමයි මේ ටිකත් අපිට සෙට් උනේ. හරියටම වත්තේකම ස්ටෑන්ඩ් එකේ තමයි මේ වැඩේ අපි කරේ. ඇල්කඩුවේ ජනතාවට ඒ කියන්නේ එහෙට යන්න බෑ. ඇත්තම කතාව යන්න බැරි වෙලා පාර දෙපැත්තෙන් වහලා මිනිස්සුන්ට වතුර බොන්න නෑ. අරව මේවා කරන්න කිසිම දෙයක් නෑ කියලා කිව්වා. ඒක නිසා තමයි අපි අතර මේ වැඩේ ආම්දුර දාපු පෝස්ට් එක නිසා තමයි අපි මේ වැඩේ පටන් අරගෙන මේ ටික අපි ආම්දුරන්ට බාර දෙන්න හැදුවා. නමුත් ඒනවාට කේස් එකක් ආවා. ඔයාලා මේ වගේ අවස්ථාවලදී දේශපාලනේ ගාව ගන්න එපා. දේශපාලනයත් එක්ක මේ දේවල් කරන්න එපා කියන දේ තමයි අත්‍තරම කියන්න තියෙන්නේ. දුකයි වැඩේ සාර්ථකව හරියට හවස 6:00 වෙනකොට කරගෙන යන්න බැරුණ එක. නමුත් අපි කියන්නේ නීති අනුකූලව කවුරු හරි කරනවා නම් අපි අනිවාර්යෙන් ඒකට සපෝට් එකක් දෙනවා. අද දවස් ඇතුළතත් හෙට දවස් ඇතුළතත් මේක තුරන් වෙලා යනකම් මිනිසුන්ට සතුටක් හිනාවක් මූණට හිනාවක් කියනකම් අපි මේ වැඩේ අනිවාර්යෙන් අපි මේ වගේ වැඩ කරලා අනිවාර්යෙන් අපි සපෝට් කරනවා. ඉතින් දැන් කවුද ඇවිල්ලා අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇවිල්ලා මේ බඩු ලියලා ඉවර වෙලා එන කෙලියක් කරා. ඉතින් අවුලක් නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. දුකක් තියෙන්නේ මේ වැඩේ හරියට කරගන්න බැරි වුණ එක ගැන. හරියට කරා. නමුත් ඒ වුණාට දේශපාලනින්ද මොකෙන්ද අපි දන්නේ නැහැ. අපි ඒක ඍජුවම ඒක කෙලින්ම අපි කියන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් මේකට දේශපාලනයක් ගාව ගන්න එපා. මේ වෙලාවේ සෑහෙන මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. කන්ටත් නැහැ, බොන්ටත් නැහැ, ඉන්ටත් නැහැ, ඉඳින්ටත් නැහැ. කිසිම දෙයක් කරන්න නැතුව මිනිස්සු ඉන්නේ. ඒ වගේ වෙලාවක දේශපාලනේ ගාව ගන්න එපා. ඔයාලා බලය ගත්තර කමන්නේ නැහැ. දේශපාලනේ මේ දේවල් වලට ගාව ගන්න එපා. මිනිස්සු හරි අසරණ වෙනවා සහ අපි හොරු වෙනවා එහෙම දෙයක් වුණාම. ඒක නිසා